නවග්‍රහයන් අතරින් ප්‍රබලම හා භයානකම ග්‍රහයා වන්නේ සෙනසුරුයි. සෙනසුරු සම්බන්ධව බොහෝ කරුණු ජ්‍යොතිර්ෂය සඳහන් වෙනවා. ඒ අතරින් විෂ්ණු දෙවියන්ට බටකොළ කැවූ කතාව වඩාත් ජනප්‍රිය වී තිබෙනවා. විෂ්ණු දෙවියන් ඇත්කුලයේ උපන් අවස්ථාවක බටකොළ ආහාරයට ගැනීමට සිදු වුණා. රාමායනයේදීද සෙනසුරු රාවණගේ මරණයට ඍජුවම සම්බන්ධ වනවා. අද බලමු රාවණගේ මරණයට හේතු වුණු සෙනසුරු ගැන. නවග්‍රහයන්ගේ අපල දුරු කර ගැනීමට රාවණා රජු උපක්‍රමයක් යොදාගත්තා. ඒ ඔහු සිංහාසනයට ගමන් ගන්නා මාර්ගයේ ශනිසදු ඇතුළු නවග්‍රහයන්ගේ රූප ඇතුළත් පඩි නවයක් තමාට පෑගෙන ලෙස ඉදිකිරීම. මේ කාර්යය පැවරුණේ විශ්මකර්මයටයි. මේ පඩිපෙළේ අවසාන පඩිය සෙනසුරුට වෙන්නුණා. මේ සියලු රූප මුනින් අතට සිටින ලෙස ඉදිකිරීමට රාවණා නියෝග කළා. රාම රාවණා යුද්ධය ආරම්භ වීමට කලකට පෙර නාරද ඍෂිවරයා රාවණ හමුවීමට පැමිණියා. යටි අතට නවග්‍රහයන් නෙලා ඇති ආකාරය දුටු නාරද ඍෂිවරයා රාවණ රජුට උපදේශයක් ලබා දුන්නා. ඒ ග්‍රහ අපල දුරු කිරීමට නම් ග්‍රහයන් යටි අතට නොව උඩු අතට හරවන ලෙසයි. රාවණ හමුවීමට පෙර සෙනසුරු හමු වී පැමිණි නාරද ඍෂි මේ කරන්නේ සෙනසුරුගේ උපායක් බව නොදැන සිටි රාවණ නවග්‍රහයන්ගේ රූප අනික් පස හරවන ලෙස නියෝග කළා. උඩු අත්තට හරවනවත් සමගම එතෙක් රාවණ කෙරෙහි වෛරයෙන් සිටි සෙනසුරු සිංහාසනයේ සිටින රාවණ දෙසට බැල්ම යොමු කළා. උන් තැනක් බැලු තැනත් විනාශවන සෙනසුරුගේ බැල්මෙන් පසුව ලංකාව ආක්‍රමණය කරන රාවණ මරා දමන. මේ කතා ජනප්‍රවාදයේ එන කතා පමණක් බව ඔබට ප්‍රකාශ කළ යුතුමයි. කොහොම වුණත් අදටත් මිනිසුන්ගේ ජීවිතවලට අවාසනාව ගෙන එන්නේ සෙනසුරු බවට මතයක් පවත්තිනවා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපිව සබස්ක්‍රයිබ් කරන්න. තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් රසවත් කතාවකින් හමුවෙනකම් පතන්නම්. ඔබට සුබ දවසක්.